ස්ටිච් ක්‍රාෆ්ට් YouTube channel එකට ඔයගොල්ලන්ව මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ half double crochet එකක් ගොතන විදිහ. හරිම සරලව තමයි කියලා දෙන්නේ. ඒ කියන්නේ ගෙතුම් පිළිබඳ කිසිදු දැනුමක් නැති beginner කෙනෙකුට තමයි මම මේ වීඩියෝස් කරන්නේ. ගෙතුම් ගැන දන්නේ නැති කෙනෙකුට. ඉතින් අද අපි half double crochet එක ඉගෙන ගනිමු. ඉතින් මම කියනවා වගේ ඔයාලට ඉතින් මේ යාන් එක අපි දැන් මේ ලේබල් එක අයින් කරන්න අවශ්‍ය නැහැ. ලේබල් එක අයින් කරන්න ඕනේ නැහැ. අපි ගොතන්න පටන් ගන්නෙ. අපි මේ දෙපැත්ත බලන්න ඕනේ. මෙන්න මේ උඩ කොටස් දෙක යාන් බෝලේ. ඉතින් මේ උඩ කොටසයි මේ යට කොටසයි බලනවා. මෙන්න මේ යට කොටසෙන් අපි මේ විදිහට නූල මේ විදිහට ලස්සනට ඇදලා එනවා. අය මේ කොහෙන්වත් ලේබල් එක අයින් කරලා මේ කොහෙන්වත් ඔයාලට මෙන්න මේ තැනකින්වත් ගොතන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට යාන් බෝලේ ඇතුළෙන්ම මේ විදිහට ඔයාලට නූල ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්නේ half double crochet එකක් ගොතන විදිහ. මේ විදිහට යාන් එක පහසු ආකාරයකට ඔයගොල්ලෝ අල්ලගන්න. ඒ වගේම crochet hook එක ඉතින් මම වෙනදා වගේම මගේ ගෙතුම් කටුව මම අද පාවිච්චි කරන ගෙතුම් කටුව මිලිමීටර් 2.25 ගෙතුම් කටුව. අපි යාන් එකේ සයිස් එක අනුව තමයි මේ ගෙතුම් කටුව අපි තීරණය කරන්නේ. ඉතින් මේ ආකාරයට පහසු ආකාරයක මේ වගේ යාන් එක තියාගන්න. ඒ වගේම ගෙතුම් කටුව මෙන්න මේ විදිහට තියාගෙන අපි ඉස්සරවම පළවෙනියටම අපි ස්ලිප් knot එකක් දාගන්න ඕනේ. මේ ආකාරයෙන් ස්ලිප් knot එකක් අපි දාගන්නවා. ඒ වගේම චේන් ටික අපි චේන් 10ක් ගොතා ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අපි මේ ආකාරයෙන් චේන් 10ක් ගොතා ගන්නවා. ඔයාලට පැහැදිලිව පේනවා ඇති මේ ආකාරයෙන් චේන් 10ක් අපි ගොතා ගන්නවා. half double crochet එකක් ගොතනකොට අපි වැඩිපුර චේන් දෙකක් ගොතා ගන්නවා. අපි වැඩිපුර මෙන්න මේ ආකාරයට චේන් දෙකක් ගොතා ගන්නවා. මේ ආකාරයට චේන් දෙකක් ගොතා ගන්නවා. අපි half double crochet එක කරනකොට මේ ආකාරයෙන් වැඩිපුර චේන් දෙකක් ගොතා ගන්නවා. දැන් අපි මේ චේන් දෙක ස්කිප් කරනවා. ස්කිප් කරලා තුන්වෙනි චේන් එකෙන් තමයි අපි පටන් ගන්න. මේ ආකාරයෙන් ගෙතුම් කටුවේ යාන් එක පටලගෙන අපි තුන්වෙනි දන් වලට තමයි දාගන්නේ. අපි තුන්වෙනි දන් වලට පළවෙනි දන් වලත් ඇරියා, දෙවෙනි දන් වලත් ඇරියා. අපි තුන්වෙනි දන් වලට තමයි දන් වල මේ සිදුරට අපි දාගන්නේ. මේ වගේ crochet hook එක මේ තුන්වෙනි දන් වල ඇතුලේ මේ විදිහට දාගෙන මෙතන දැන් loops 3ක් තියෙනවා. අපි ආයෙත් නැවත යාන් එක පටලගෙන මේ loops 3ෙන්ම තමයි එළියට අපි ගන්න. මේක තමයි අපි half double crochet එක කියලා කියන්නේ. නැවත වතාවක් බලා ගන්න. ගෙතුම් කටුව මෙන්න මේ විදිහට යාන් එකේ පටලව ගන්නවා. පස්සේ සිදුර ඇතුළට චේන් එක ඇතුළට මෙන්න මේ විදිහට අපි දාගෙන මෙන්න මේ යාන් එක මේ විදිහට යාන් එක මෙහෙම එළියට ගන්නවා. දැන් අපිට loops 3ක් ඉතුරු වෙලා තියෙනව නේද? මේ loops 3ෙන්ම අපි යාන් එක නැවත පටලවගෙන මේ loops 3ෙන්ම එළියට ගන්නවා. නැවත වතාවක් බලා ගන්න. මේ වගේ crochet hook එකේ යාන් එක මේ වගේ පටලව ගන්නවා. මෙන්න මේ ආකාරයට චේන් එකෙන් ඇතුලෙන් මෙන්න මේ විදිහට අපි අරගෙන අපි මෙන්න මේ වගේ යාන් එක එළියට අපි ගන්නවා. එතකොට අපිට loops 3ක් ඉතුරු වෙනවා. මෙන්න මේ loops 3
අපි නැවත වතාවක් මෙන්න මේ විදිහට අරගෙන මේ ලූප්ස් තුනෙන්ම තමයි එළියට දාන්නේ. නැවත වතාවක් බලමු තවත් පැහැදිලි කරගන්න. මෙන්න මේ ගෙතුම් කටුව තියෙනවානේ. මේ ගෙතුම් කටුවේ මෙන්න මේ ගෙතුම් කටුවේ මේ විදිහට මෙන්න මේ ගෙතුම් කටුවේ මෙන්න මේ විදිහට යාන් එක පටලවා ගන්නවා. මෙන්න මේ විදිහට දැන් යාන් එක පටලවාගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ දන්වැල තියෙනවානේ. මේ දන්වැලේ මෙන්න මේ සිදුරක් ඇතුලෙන් මෙන්න මේ විදිහට කටුව දාලා අපි මෙන්න මේ විදිහට යාන් කොටසක් මෙහෙම එළියට ගන්නවා. දැන් මෙතන ලූප්ස් 3ක් තියෙනවා. ඒ ලූප්ස් 3ෙන් මෙන්න මේ විදිහට අපි තුනම එළියට ගන්නවා. සිදුරු තුනෙන්ම මේ යාන් එක අපි එළියට ගන්නවා. මේක තමයි අපි half double crochet එක කියන්නේ. නැවත වතාවක් බලා ගන්න. මේ ආකාරයට යාන් එක පටලව ගන්නවා. දන්වැලේ මෙන්න මේ සිදුර ඇතුලෙන් අපි කටුව දාලා මෙන්න යාන් එක අපි මේ විදිහට ගන්නවා. ලූප්ස් 3ක් ඉතුරු වෙනවා. ලූප්ස් 3ක් තියෙනවා. ලූප්ස් 3ෙන් අපි යාන් එක පටලවගෙන මෙන්න මේ ආකාරයට අපි ලූප්ස් 3ෙන්ම තමයි ගන්නෙ. ඉතින් මේකට තමයි ළමයි half double crochet කියන්නේ. අපිට ගෙතුම් ඉගෙන ගන්නකොට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන කෙනෙක් ගොඩක් අපිට අවශ්‍ය වෙන එකක් තමයි මේ half double crochet එක කියන්නේ. දැන් මම වෙනදා මගේ තියෙන වීඩියෝස් වගේ මම වෙනදා කරන වීඩියෝස් වගේ දැන් අපි බලමු මගේ මේ ගොතලා තියෙන ගෙතුම මම නිවැරදිව ගොතලා තියෙනවද කියලා. අපි නිවැරදිව ගොතලා තියෙනවද කියලා කොහොමද බලන්නේ? මෙන්න මේ ආකාරයට අපි මේ ගෙතුම ලියනවා. මෙන්න මේ වගේ මම නිවැරදිව මේ half double crochet එක කරගෙන තියෙනවද කියලා මම බලනවා. මගේ යාන් එකේ කිසිම තැනක ගැට ගැසීමක් සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ මගේ half double crochet එක මම නිවැරදිව ගොතලා තියෙනවා. ඉතින් මම ඔයාලට අද වීඩියෝ එකකින් අරගෙන ආවේ half double crochet එක කොහොමද ගොතන්නේ කියලා. ඉතින් half double crochet එක ගොතලා මම ඔයාලට කියලා දුන්නා half double crochet එක ගොතලා අපි ඒක නිවැරදිව ගෙතුවද කියලා බලා ගන්නත් විදිය. ඉතින් මම ඔයාලට මගේ වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් බලන්න ගොතන්න ඉගෙන ගන්න ආස කෙනෙකුට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඇත්තටම ගෙතුම් කලාව කියන්නේ හිත නිවෙන භාවනාවක් වගේ. ඉතින් ඔයාලට ගෙතුම් ඉගෙන ගත්තාම ඔයාට හොබි එකක් විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඩෙවලොප් වුණාම ඔයාට ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න පුළුවන්. ඉතින් මම කියලා දුන්න මෙන්න half double crochet එක ඔයා මේ යාන් බෝල ඉවර වෙනකම් ඔයා මේක ගොතන්න. ඒ කියන්නේ chains ඔයා 100ක් ගොතලා chain 100ම half double crochet ගොතන්න. එතකොට තමයි ඔයාගේ අතට හුරුව ලැබෙන්නේ. කියන්නේ ඔයාට එක පාටම දැන් අපි ගොතනකොට එක පාටම අපිට මේක ඉක්මනට ගොතන්න බෑ. ඔයා දම්වැල් 100ක් ගොතන්න. 100ක් ගොතලා 100ක් කියන්නේ 102ක් ගොතන්න. 102ක් ගොතලා 100ටම half double crochet කරන්න. ඊට පස්සේ ඔයා බලන්න මම ගොතපු එක නිවැරදිව ගොතලා තියෙනවද කියලා. ඉතින් ගොතලා තියෙනවද කියලා බලලා ඔයා මේක කිසිම ගැට ගැසීමක් නැතුව ඔයාට මේක ලිහිනවද කියලා බලන්න. එහෙම ඔයාට ගැට ගැසීමක් නැසො නිවැරදිව ගොතලා තියෙනවනම් නැවත වතාවක් දම්වැල් 102ක් ගොතලා නැවත වතාවක් half double crochet ගොතන්න. එතකොට ඔයාගේ අතට ලොකු හුරුවක් එනවා. එතකොට ඔයාට නිර්මාණ කරනකොට ලස්සන නිර්මාණයක් ඔයාගේ අතේ ලොකු හුරුවක් තියෙනවා. ලස්සන නිර්මාණයක් ඔයාට කරන්න පුළුවන්. මේවා තමයි ගෙතුම් කලාවේ රහස් කියන්නේ. ගොතන අයගේ රහස් තමයි මේවා. ටිප්ස් ඉතින් ඔයාලට ඉතින් මේ විදිහට කරන්න. එතකොට ඔයාට අතට ලොකු හුරුවක් එනවා. ඔයාගේ නිර්මාණ ඔයාට මම නිර්මාණ කරන්න පටන් ගන්නකොට ඔයාගේ නිර්මාණ ගොඩාක් ලස්සනයි. ඒ ඔයාගේ අත ගොඩාක් හුරු වෙලා තිනවා මේ ස්ටිච් වලට. ඒ නිසා ඉතින් මගේ වීඩියෝ එක ඔයාලා බලලා ඉතින් මගේ වීඩියෝ එකේ
මොන හරි ඔයාලට අපැහැදිලි තැනක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඔයාලට අපැහැදිලි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න. ඉතින් මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් මේ වගේ ඒ කියන්නේ ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා තියාගත්තොත් මගේ videos ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මට කමෙන්ට් කරන්න ඔයාලා ආස මොන වගේ නිර්මාණ වලටද කියලා. බෑග්ස් වලටද, අමගුරුමි වලටද, ඇඳුම් වලටද ඔයාලා කැමති එක. ඉතින් මම ඔයාලට ලස්සන වීඩියෝස් අරන් එන්නම් ඉදිරියට. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. නැවත වතාවක් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.